සුවිශේෂ වූ කාරණාවකට එකතු වෙන්නට සූදානම මනව සීතපොදනාරාම විහාරාධිපති අපේ නායක හාමුදුරන් වහන්සේගේ සංකල්පනාවක් අනුව මෙම මොහොතේදී අපි සිදු කරන ලබන්නේ මෙම දහම් පාසලේ ජ්‍යෙෂ්ඨතම ගුරුවරුන් හැටියට සේවය කළ ගුරුවරුන් සඳහා එකීමට ලක් කිරීමටයි අපි විශේෂයෙන් මතක් කරනවන විහාරාධිපති ස්වාමීන් වහන්සේලා දෙනමගේ ඒ කටයුත්තේ එක බලාපොරොත්තුවක් තමයි මේ ගුරු ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් සඳහා උපහාර දක්වීම පිළිබඳව. එදෙන් බොහොම කාලයක් මේ දහම් පාසල් සේවයේ නියතු වෙනවා කියන්නේ බොහොම අමාරු කාර්යයක්. මම හිතන්නේ මේ ලංකාවේම තියෙන ගුරු සේවයේ වටිනාම ගුරු සේවය තමයි දහම් පාසල් ගුරුවරයෙක් ඇටියට සේවය කරන එක. මොකද අපට කිසිම දෙයක් ලැබෙන්නේ නැතිව නිස්සරණ සේවාවක් තමන්ගේ කාලය ධනය ශ්‍රමය කැප කරමින් තමන්ට වටිනා කියන ඒ කාලය ගමේ රටේ දරුවන් වෙනුවෙන් කැප කරන්න ශක්තිය ලබා ගන්නේ ඒ ආදරණීය ගුරුවරු. එනිසා අපි හැමදාම සිහිපත් කරනවා මොන ඇනුම් බැනුම් අපිට ආවත් මේ දහම් පාසල් ගුරුවරයෙක් හැටියට සේවය කරන එක බොහොම සැනසීමක්. ඒ නිසා අපි කාගේ කතාවට ලක් වුණත් මේ දහම් පාසල් ගුරුවරයා තමයි මං හිතන්නේ මේ රටේ ඉන්න ශ්‍රේෂ්ඨතම ගුරුවරයා. මොකද ඔහු කාගෙන්වත් ගැටුමක් කරගන්නේවත් රජයෙන් ලැබෙන දෙයක්වත් නැහැ. ඔහු නිස්සරණ සේවයෙන් තමන්ගේ දැනුම තමන්ගේ දරුවන්ට ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ හොඳ පුරවැසියන් බවට පත් කරන්නට මේ ගුරුවරු ඉතාමත් කැපවීමෙන් කරනවා. ඔබට පේන මැති අද ලස්සනට ඔබ පුටුවේ වාඩිලා හිටියට මේ කටයුත්ත කරන්නට මාසයකට වැඩි කාලයක් තිස්සේ අපි වෙහෙස මහන්සි ගත්තා මේ දරුවෝ මේ තැනට ගේන්න මේ සංදර්ශනය ඉදිරිපත් කරන්න. ඒකේ පුරෝගාමීව අපේ නායක හාමුදුරුවෝත් ඒ වගේම අපේ කොළවැනිගම ආර්ය ධම්ම හාමුදුරුවෝත් අපට අනුශාසනා දෙමින් පිටිපස්ස ගමන් කරමින් අපි හැමදාම හැම මොහොතෙම දිරිමත් කරනවා. ඒ නිසා නොඑක් ප්‍රශ්න බාධකාවත් මේ ගුරුවරයාට අපි නොසලී මේ දහම් පාසල ආරක්ෂා කරගනිමින් යනවා. එහෙනම් අපේ මේ ගුරුවරන්ට උපහාර දක්වන එකේ අපේ නායක හාමුදුරනේ ඔබ වහන්සේගේ සංකල්පනාවට අනුව අප දහම් පාසලේ ගුරුවරු හිටිනවා. හැබැයි එයින් දේශතම ගුරුවරුන් දෙදෙනෙක් සිටින නිසා අද උන්වහන්සේ කල්පනා කරලා තියෙනවා මේ ගුරුවරුන් දෙදෙනා සඳහා උපහාර ලබා දෙන්නට මේ අවස්ථාව යොදා ගන්න හැටියට. මොකද අපේ ස්වාමින් වහන්සේත් එක්ක ඒ අපේ එක ගුරු මහත්මයා නිතර කතා කරලා තිනවා අපිට මට ලබන අවුරුද්දේ නම් හාමුදුරුවනේ ඉන්න වෙන්නේ දහම් පාසලේ උගන්වන්න. මොකද මම වයසයි මට දැන් මේ කටයුත්ත කරන්න අමාරුයි කියලා. ඒ වයස නිසා මිසක් නැත්තම් මේ දහම් පාසල් දරුවන්ට තියෙන ආදරයවත් මේ ගමේ තියෙන දරුවන්ටවත් ආදරය නැතුව නෙවෙයි. එහෙනම් අපි මේ මොහොත යොදාගත්තේ මෙවැනි කටයුත්තක් කරන අතරතුරේදී ආදරණීය අම්මලා තාත්තලා ඕගොල්ලෝගේ දරුවෝ මේ මනව විජිත දහම් පාසලට එවලා බලාපොරොත්තු වෙන්නේ රටේ හොඳ දරුවෙක් කරන්න නම් ඒ තැනට ඒ දරුවෝ යොමු කරන ආදරණීය ගුරුවරුන්ට ඔබගේ දෑත් දිගු කරන්න ඕන වෙලාවයි. එම අවස්ථාව අපේ නායක හාමුදුරන් වහන්සේ අද ඔබට පෙන්눔 කරන්නට සූදානම් වන්නේ. ඒ නිසා මම ආරාධනා කරනවා අපේ විහාරාධිපති ගරු ස්වාමින් වහන්සේට වේදිකාවට පැමිණෙන්න කියලා. අපි මේ සුන්දර රාත්‍රියේ ඔබත් එක්ක එක රත්වල් බැඳගෙන ඉන්න මොහොතේදී මේ දහම් පාසලේ ගුරුවරුන් වෙනුවෙන් හැම ගුරුවරයෙක් වෙනුවෙන් නෙවෙයි මම ඒකත් මතක් කරන්නට ඕන. මමත් මේ දහම් පාසලේ ගුරුවරයෙක්. තවත් ගුරුවරු රසක් ඉන්නවා. හැබැයි ඒ හැමෝටම නෙවෙයි අපිට ලැබෙන අවස්ථාවලදී අපි ඒ ගුරුවරු හැගීමට ලක් කරනවා. හැබැයි අද මේ දහම් පාසලේ වයසට ගිහිල්ලා ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් හැටියට සේවය කළා. ඔවුන් අද වයෝවෘද්ධ තත්ත්වයටපත් වෙලා මේ කටයුත්ත ධෛර්යයෙන් කරන්න මේ දහම් පාසලේ පැමිණෙනා විනා බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. එදෙන්න හාමුදුරනේ ගමේ මිනිස්සු සතුටු වෙන්න ඕන මොහොතක් අවුරුදු 20ක් දශක දෙකක් තිස්සේ මේ දහම් පාසලේ ගුරු සේවයේ යෙදিলা මේ දහම් පාසලට දරුවන්ට හොඳ නරක කියා දීලා අකුරු කියා දීලා හොඳ නරක කියා දීලා යහමකට ගන්න උත්සාහගත වේ ගුරු දෙපළට අපි ආරාධනා කරන්නට සූදානම් වන්නේ. කියන්න නියම අපිත් එක්ක එකට දහම් පාසලේ ආචාර්යවරයෙක් හැටියට උගන්වමින් මම හිතන්නේ මේ දහම් පාස්
දහම් පාසල් වල පාලි අධ්‍යයනය කරන්නේ භික්ෂුන් වහන්සේලා. හැබැයි අපේ දහම් පාසලේ මේ ගිහි අයත් පාලි භාෂාව උගන්වනවා. ඒක නිසා බොහොම සතුටට කරුණක්. අපි ආරාධනා කරනවා මේ උපහාර ලබන්නට ගමේ ආදරණීය දෙවෝපියෝ සහ දරුවෝ ඉදිරියේ මේ දහම් පාසලේ ජ්‍යෙෂ්ඨතම ගුරුවරයා හැටියට ඉන්න අපි මේ සැරේ ආරාධනා කර සිටිනවා අපේ විශ්‍රාම ගිහින් ඉන්න දැනට පාඨශාලාචාර්ය එම් පියදාස ගුරු මහත්මයාට අපි ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා වේදිකාවට මෙම අවස්ථාවේ අපේ ගරු නායක ස්වාමින් වහන්සේ අතින් මේ ගුරු උපහාර යොදන අවස්ථාවේ ඔබ හැමෝම එකතු වෙලා හොඳ අත්පොලසන් නාදයක් දෙන්න මේ අවස්ථාවේ අපේ දහම් පාසල් දරුවන් වෙනුවෙන් මේ පමණක් කලක් කර සේවය සඳහා ඒ වගේම මේ මොහොතේ අපි අනිත් දහම් පාසල් ගුරුවරු එක නිවසකින් එක්කෙනා ඉන්නේ මේ නිවසෙන් දහම් පාසලට ගුරුවරු දෙන්නෙක් එනවා. ඒ නෝනයි මහත්තයයි දෙන්න දහම් පාසලට ඇවිල්ලා දරුවන්ට හොඳ නරක කියා දෙනවා. ඉතින් ඒක නිසා මෙවැනි වැඩසටහන් වලට සහභාගී වෙමින් දරුවන්ව පෝෂණය කරන්න උත්සාහ ගන්න ඒ අපේ ආදරණීය ගුරු මාතාටත් මම ආරාධනා කරනවා ඩී.කේ. ඥානලතා මහත්මියට මෙම වේදිකාවට එන්න කියලා මේ අවස්ථාවේදී අපි දරුවන්ට ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවේ අපේ ගුරුතුමාගේ ඒ සමරු ඵලකයේ හාමුදුරන් වහන්සේට ලබා දෙන්න කියලා මේ ගුරු උපහාරය සිදු කිරීම සඳහා හේතු පාඨය මේ අවස්ථාවේ සමා වෙන්න මට අපි මේ හේතු පාඨය සඳහන් කරලා තියෙනවා මේ හේතු පාඨය කියවීම සඳහා මම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා අපේ දහම් පාසලේ ගුරුවරයෙක් ඇටියට සේවය කරන ඒ සඳරේකා කුමාරී මහත්මියට මම ගෞරවයෙන් මේ අවස්ථාවේ ආරාධනා කර සිටිනවා. උතුම් ගුරු උපහාර තිලෝ ගුරු දෙසුදම් හදවතට දැනෙන්නට පාලි බස මිහිරි ලෙස සවනතට ළඟා කර පුරා දශක දෙකක් පසු කර රැඳීමේ පින්බිමේ සිසු දරුවන්ට එළිය දුන් ගුරු සඳකි ඔබ නිබඳ ගුණ දහමින් පිරුණු හෙටක් ලෝකය වෙත පුද කරන්නට බොදු හදවත් පුබුදුවමින් සවියක් විය ගුරු පියාණනි ඔබ අපේ සොඳුරු ගම්පියසට හෙළ සිරිතට මුල් තැනදී ගනිමින් ධෛර්ය සිත වෙත දහම් පියස දිදුලවමින් අරුතක්කුණි මිනිස්කමට එම් පියදාස ගුරු පියාණනි ඔබේ උතුම් ගුරු මෙහෙවරට පුද කරමු බැතිසිතින් උපහාර බැතිසිත පෙරටු කරමින චිරංජයතු වේවා. ප්‍රධානාචාර්ය හිමි ශ්‍රී විජිත දහම් පාසල මැලැව්ව 2026යි 7/4 බැති කුසුම් පිනිපා උත්සව අවස්ථාව. මේ අවස්ථාවේ අපේ ගරු නායක ස්වාමින් වහන්සේ ආදීන් පිදුම් ලද ඒ ආදරණීය ගුරු පියාණන්ට චිරංජයතු චිර ජීවනය ලැබේවා කියලා අපි කවුරුත් එකසිතින් මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. අපේ මීළඟට මතක් කරා වගේම මේ ගුරු මාතාවත් ඔහුගේ බිරිඳ හැබැයි වසර 20ක් විතර කාලයක් ඇත් මේ දහම් පාසලේ ගුරුවරියක් හැටියට සේවය කළා තිබෙනවා. එදෙන් ඇයටත් මේ අවස්ථාවේ ගුරු උපහාර පිදීමට අවස්ථාව එදෙන් අපි ආරාධනා කර සිටිනවා හේතු පාඨ කියවීම සඳහා නැවතත් සඳරේකා කුමාරී ගුරු මහත්මියට එම හේතු පාඨය සඳහන් කරන්නේද ගුරු උපහාර සිප් සතර කිරිපොවා දෙවැනි මෞතුමිය වී සොම්නසින් එක් වෙලා සිඟිති සිත් සුවපත් කළා. අමිල වූ මිනිසත් භවේ අර්ථයෙන් හද පුරවලා ජීවිතේ ජය ගන්න
නිබඳ ශක්තියක් වෙලා දශක දෙකක් පුරාවට දහම් පියසට ශක්තියක් වී ඉගිලෙන්න වෙරදරන පුංචි පැටවුන්ට ඔබ අත්තටුත් සවි කළා. දහමින් සුපෝෂිත පරපුරක් බිහි කරන්නට හෙට දිනේ මහත් වූ මෙහෙවරක් ගුරු මවුනි ඔබ කළා. ඩී.කේ. ඥානලතා ගුරු මෑණියනි අසිරිමත් ලෙස ලොව දකින්නට මම් පෙත් විවර කළ ගුරු මෑණියනි පුද කරමු උපහාර. ප්‍රධානාචාර්ය හිමි ශ්‍රී විජිත දහම් පාසල මැලැව්ව 2026යි 7/4 බැති කුසුම් පිනිපා උත්සව අවස්ථාව. මේ මොහොතේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා වගේම ආදරණීය ඔබෙත් ගෞරවයෙන් මැත්තේ අපේ දහම් පාසලේ ඒ ගුරු දෙපළට ආශිර්වාද කරනවා. চিරත් කාලයක් මේ මැලව්ව ප්‍රදේශයේ පොදු කටයුතු වලට සහභාගී වෙමින් ජීවත් වෙන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. ඔවුන් මේ දහම් පාසල් දිවි ගමනේ නවතිනවා නෙවෙයි. හැබැයි අපේ ජේෂ්ඨ පුරවැසියන් හැටියට අපේ නායක හාමුදුරුවෝගත් තීරණයක් අනුව අනිත් දහම් පාසල් ගුරුවරුත් ඉන්නවා. හැබැයි අපේ මේ දහම් පාසල් ආදරණීය ගුරු භවතාට ඒ ගුරු මහත්මියට ඊ타ත්ම අවසන් මොහොතේ අපි මේ නවත වතාවක්ම සුභාසින් කෙසර් ගේනවා ආශිර්වාද කරනවා. ඔබ දෙපළට চিරත් කාලයක් ජීවත්ව මේ සමාජීය මෙහෙවර කරන්නට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා. ඒ වගේම අපේ නායක හාමුදුරුවනි ඔබටත් බොහොමත්ම පින් මේ නිස්සරණ සේවයක් කරන මේ ගුරු භවතුන් වෙනුවෙන් මෙතරම් කැපවීමක් කරන ගුරුවරු වෙනුවෙන් ඔවුන් නැගීමට ලක් කිරීම පිළිබඳව අපේ ගමේ අනිකුත් දරුවන් වෙනුනොත් දහම් පාසල් ගුරුවරුන් වෙනුනොත් අපි ඔබ වහන්සේටත් මේ අවස්ථාවේ নমස්කාර පූර්වකව ස්තුතිය පුද කරන ලබනවා. ඒ අතරතුර පූජා නාර්තන ඉදිරිපත් කරමින් මේ වේදිකාව රසවත් කර ඒ පූජා නාර්තන ඉදිරිපත් කර දරුවන්ට වේදිකාවට පැමිණලා ඔහුට හිමි තිලනය ලබා ගන්න හැටියට අප්පුඩියක් ගහන්න එකතු කළා. ඒ පූජා නර්තන ඉදිරිපත් කළ දරුවන්ගෙන් එක් දරුවෙක් පැමිණලා ඒ තිලනය ලබා ගත්තා. බොහොමත්ම ස්තුතියි ඒ දරුවටත්. ඊළඟට මම ආරාධනා කර තිනවා ඔබට හිමි තිලනය ලබා ගන්න කියලා. දේවී යසෝදරා සහ ශ්‍රී සම්බුද්ධ රාජා යන ගීත දෙක ගායනා කරේ අපේ දහම් පාසලේ 11 ශ්‍රේණියේ දරුවෝ. ඉතින් අපේ නායක හාමුදුරුවෝ තමයි මේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරේ. මේ අවස්ථාවේ දරුවන්ට ආරාධනා කර සිටිනවා වෙම වේදිකාවට පැමිණලා ඔහුට හිමි තිලනය ලබා ගන්න හැටියට කවුරුත් එකතු කරලා අප්පුඩියක් ගහන්නකෝ. වාඩිලා ඉන්නවා වගේම මේ කටයුත්ත සිද්ධ කරන්න. ඊළඟට 1 සහ 2 ශ්‍රේණිය වල දරුවන් අරන් එන්න මල් ගීතයට ලක්ෂණ බොදු ගීයක් ගායනා කරා. සඳරේකා ගුරු මහත්මියත් ඥානලතා ගුරු මහත්මියත් දිල්මී ගුරු මිනවියත් තමයි මේක පුහුණුවීම් කරේ. දරුවෙකුත් එක්ක ඇවිල්ලා ඒ ආචාර්යවරයෙකුට අපි වරියකට ආරාධනා කරනවා වේදිකාවට ඇවිල්ලා ඔහුට හිමි තිලනය ලබා ගන්න හැටියට. හොඳයි එම ගුරු මහත්මියටත් ස්තුතිවන්ත වෙමින් ඊළඟට 3 ශ්‍රේණියේ බොදු ගීය ගායනා කරේ චන්දිමා ගුරු මහත්මියගේ පන්තියේ දරුවෝ. අපි ඒ මිහිඳු සමිඳු ගීතය ගායනා කර ඒ චන්දිමා ගුරු මහත්මියගේ ශ්‍රේණියේ දරුවන්ටත් ආරාධනා කරනවා වේදිකාවට එන්න. ඇවිල්ලා ඔහුට හිමි තිලනය ලබා ගන්න හැටියට. ඊට පසු මිහින්තලා කන්ද මුදුනේ බොදු ගීතය ගායනා කර 4 ප්‍රාශ්‍රේණී දරුවෝ අචින්තා ගුරු මහත්මිය සහ දිලානී ගුරු මහත්මිය තමයි පුහුණුවීම් කටයුතු සිදු කළේ. අපි ආරාධනා කර සිටිනවා පැමිණලා එම තිලනය ලබා ගන්න හැටියට. ඒ වගේම අප දහම් පාසලේ ධර්මාචාර්ය විභාග ශ්‍රේණිවල
වසරේ ඉන්න ඕන දරුවෝ අද ලස්සන නර්තනයක් ඉදිරිපත් කරා. ඒක උසානි ඉඳුවරිය සහ නඳුනේ නිල්නයනි ඒ දෙපළට අපි ගෞරවයෙන් ආදාන කරන මේ අවස්ථාවේ පැමිණිලා ඔවුන්ට හිමි තිරණය ලබා ගන්න හැටියට ඒ වගේම මේ අවස්ථාවේ ඉන්නවා තවත් අපේ සඳවතු රක්සේ ගීතය ගායනා කරමින් ඔබ ප්‍රබෝධවත් කළා 6 ශ්‍රේණියේ දරුවෝන් ඉන්ද්‍රාණී ගුරු මහත්මියත් සමග පැමිණ ඒ දරුවන්ට ආරාධනා කර සිටිනවා තින ලබා ගන්න හැටියට. මීනාට තින ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ බුදුබණ පදයක් සවන වේකේවා බුදු ගීතය ගායනා කර 7 ශ්‍රේණියේ දරුවන්ට ආරාධනා කර සිටිනවා සනිර ගුරු මහත්මයාට පැමිණලා ඉතින ලබා ගන්න හැටියට. හොඳයි 7 ශ්‍රේණියේ දිලේකා ගුරු මහත්මියට ආරාධනා කර සිටිනවා පැමිණලා ලබා ගන්න කියලා. හොඳයි තිරණ ප්‍රදානය කිරීම සඳහා මේ ස්ථානයේ වැඩම කළ අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේටත් බොහොමත්මට ඉතාමත් හදිපිරි භක්තියෙන් පැමිණ සිටිනවා. සූදුවැමින් සැරසී පැමිණ සිටින මේ දෙමාපියන් ඉතාමත් අලංකාරවත් බොදුබැති ගීයක් ඉදිරිපත් කිරීමටයි අපේක්ෂාවෙන් සිටින්නේ. එසේනම් එයට කාලය විවෘත කරමින් ශ්‍රී විජිත දහම් පාසලේ සිසුදැරියන්ගේ දෙමාපියන් වන දෙමාපියන්ටයි මේ ආරාධනය. බුදු බණ ඇසුවා නිරන්තරේ, බුදු බණ කිව්වා නිරන්තරේ. එසේනම් සවන් දෙමු මේ අලංකාරවත් වූ බැති ගීයකට. දෙමාපියනි ඔබටයි මේ හදපිරි ගෞරවයෙන් ආරාධනා.
සේවාවක් කරපු ගුරුවරයෙක් අද මෙතන ඔබ ඉදිරියේ ගීතයක් කීමට සූදානම්. ඒ වෙන කවුරුවත් නෙමේ අපේ දහම් පාසලේ සේවය කරන ප්‍රජිත් සර්. ඉතින් සර්රුත් අද දින සූදානම් වෙලා ඉන්නවා මේ බැතිකුසුම් පිනිපා බැතිගී වැඩසටහනේ බැතිගීයක් ඉදිරිපත් කරන්නට. එසේනම් ප්‍රජිත් සර් ඔබටයි මේ ආරාධනය බැතිකුසුම් පිනිපා වැඩසටහනේ ඔබේ ගීත ඉදිරිපත් කරන්න ලෙස. දුම් දෙක නිවන් දකින්න මේ සංසාරේ අපි අසුබන මදි උනාද මේ දන් දීපේ හිල්ගත්තා පින් කෙරුවා දිවාර දෙකේ අතර මන්නුනේ කොමද අපේ ජීවිතේ සාදුකාර ගිය පන්සල් ගානේ පැතුවා හැමදා බේවි අපේ නිර්වාණේ දැහැමි සිතින් පහන් කළ මහ බෝසෙවනේ වැඳ වැටුණා ගාත ගියා අපි තුන් සරණේ බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි අසුබන මදි උනාද මේ දන් දීපේ හිල්ගත්තා පින් කෙරුවා දිවාර දෙකේ අතර මන්නුනේ කොමද අපේ ජීවිතේ बार भी वेंद वेंद आठमत ताने करुणा केरुआ पेवी मुनि तेरे पादे सदह दितिन निवन पता दलदा मेदुरे मल पिटुआ गात किया अपि तुम करने බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි අසුබන මදි උනාද මේ දන් දීපේ සිල්ගත්තා පින් කෙරුවා දිවාර දෙකේ අතර වන්නුනේ කොමද අපේ ජීවිතේ තවත් බැතිගියකට සවන් දීමටයි. නවයේ ශ්‍රේණියේ සිසු සිසුවියන් මේ සඳහා සූදානම් වී සිටිනවා. එස්.එස්. කන්රකාලිංග ගුරු පියාණන්ගේ පුහුණුකාරීත්වයෙන් මේ ගීතය ඔවුන් සාර්ථකව පුහුණු වී තිබෙනවා. එසේනම් මේ ගෞරවනීය ආරාධනය නවයේ ශ්‍රේණියේ සිසු සිසුවියන්
විඳ මොහදුර පාප විඳ විඳ මොහදුර පාප දැල්ලූ දහම් ප්‍රදීප දැල්ලූ දහම් ප්‍රදීප සීත විඳ මොහදුර පාප දැල්ලූ දහම් ප්‍රදීප එලි කළ අප හෙළදීප තිලෝක බුදු සමිදේ තිලෝක බුදු සමිදේ කාරවත්තු නර්තනයකටයි. අපේ දහම් පාසලේ ආදි ශිෂ්‍යාවන් දෙදෙනෙක් වන සනුගිහා අනුජි සොයරියන් දෙදෙනා සූදානම් වී සිටිනවා අද දින මේ බැතගී වැඩසටහනේ ඔබ වෙනුවෙන් නර්තනයක් ඉදිරිපත් කිරීමට. එසේනම් සොයරියන් දෙපළ ඔබ දෙපළටයි මේ ආරාධනය අපේ බැති කුසුම් පිණිපා වැඩසටහන අලංකාරවත් කිරීමට. දෙවියන් නමෙද අවසර පතමින උරුවා නමදිවි තෙවනුව වරම් ගනිමින මේ මිකත් මව්ගේ අවසර
පල්ලදිලේ කඳුරට පතල රට දේවබරණ වැඩමව මගුල් මැතුගේ පිට දේවතරණ ගැත්තෝ අපි පෙර භවයේ සිට දේවගා සිරී ලැබේවා තුරන්නට අසන්න මහතුනි නැටුමේ පිළිවෙල පටුන මෙලෙස පැවතී එන්නේ වයන තුන්යක් බෙරයක් දෙවියෝ නරතලයට අධිපති වන්නේ වයන්ට මුනි සැම සදෙව්ලොවේ සිට ගාන්ධර්ව පිරිවරාගෙනේ අසන්න මහතුනි තත්දිත් තොන්නං පළමුව නැටුමයි එදා දිනේ තම්දන තානේ නතන්දනානේ තම්දන තාන තනා තේතන තානේ නතන්දනානේ තේතන තතන තනා උදයට පිපෙන මල් අවසට පරවෙනවා පායන හිරෝ අවරට වැස ලායනවා උපදින සැවෝම හට මරණය අත්වෙනවා සැමටම ආයුබෝවන් අපි නවතිනවා වැඩසටහන ඔබ ඇස්පිය නොහෙලා බලා සිටින ඔබට මාගේ හදපිරි ස්තුතිය පුද කරන ගමන්ම දන්සලේ කාර්ය මණ්ඩලයේ විසින් සංවිධානය කරන ලබන දන්සල ඔබ තවම භුක්ති විඳ නොමැති නම් එය භුක්ති විඳීමට සහභාගී වෙන ලෙස මා හදපිරි ගෞරවයෙන් ඉල්ලා සිටින ගමන්ම සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා කරුණා මෙත් ගුණ සිත් පුරවා ලෝතුරුවම දහරේ ගිලිලා සාදු වඳින් හිමි සිරස නමා මෙම ගීතය මුල්ම වරට ගායනා කරනු ලබන්නේ ලවන් අභිෂේක් ඇතුළු ඔහුගේ කණ්ඩායම. අද දින මේ දෙවන වරට පවත්වනු ලබන බැතිකිසුම් පිනිපා සරණියේ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ ආර්.එච්. ප්‍රජිත් තුසාන්ත මහතාගේ පුහුණුකාරීත්වයේ මගින් 10 ශ්‍රේණියේ සිසු දූ දරුවන් විසින්ය. එසේනම් මේ මාගේ හදපිරි ගෞරවය එම සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා යන බොදු බැති ගීය ගායනා කිරීමටයි 10 ශ්‍රේණියේ සියලුම Sunelu
මේ ශ්‍රී විචිත දහම් පාසලෙහි අධ්‍යාපනය ලබා දෙන තවත් එක් ගුරුතුමියකගේ අනර්ගවත් ගීතයකට රස විඳීමටයි. ඇය සෑමදාම ඉරිදින දහම් පාසලට පැමිණ තම දරුවන්ට නැනස පාදාදී අධ්‍යාපනය ලබා දෙන ඇය නමින් ඉන්ද්‍රාණි ගුරුතුමිය. ඇය මේ බැතිකුසුම් පිනිපා වැඩසටහනෙහි ගායනා කරනු ලබන්නේ හිමි සරනාමර ලෝක ශිවංකර යන අලංකාර බුදු ගීතයටයි. එසේනම් රස විඳිමු මේ අනර්ගවත් බුදු ගීතයට. ඉන්ද්‍රාණි ගුරු මහත්මියනි, ඔබටයි මේ මාගේ හදපිරි ආරාධනාව. අපේ ගුරුවරු. ඒ වගේම මේ බැතිගී වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා වැඩි දායකත්වය ලබා දුන්නේ පුහුණු කිරීම සිදු කිරීමේ මේ බැතිගී වැඩසටහන සාර්ථක කර ගැනීමට වැඩිම සහයෝගයක් දුන්නේ ගුරුවරු. ඉතින් ඒ ගුරුවරුත් අද සූදානම් වෙලා ඉන්නවා මේ බැතිකුසුම් පිනිපා බැතිගී වැඩසටහනේ ඔබ ඉදිරියේ බැතිගී ගයන්නට.
එසේනම් මේ ගෞරවනීය ආරාධනය අප දහම් පාසල ඉගැන්වීම් කටයුතු සිදු කරන සියලුම ගුරු භවතුන්ට. තිරණ ප්‍රදානය කිරීම ලබා ගන්න හැටියට මම ආරාධනා කර සිටිනවා 8 සහ 9 ශ්‍රේණි වල දරුවන් ආරාධනා කරන වේදිකාවට එන්න කියලා සනිර ගුරු මහත්මයා සමග වේදිකාවට පැමිණලා ඔවුන්ට හිමි තිලින ලබා ගන්න හැටියට මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. හොඳයි
මං හිතනවා අත්‍යක එකතු කරලා අපුරියක් පාසලේ ආදිත්‍යයන් දරුවන් දෙදෙනෙක් ලස්සන නර්තනයක ඉදිරිපත් කරා. අපි ඒ දරුවන් දෙදෙනාට ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවේ වේදිකාවට ඇවිල්ලා ඔවුන්ට හිමි තිරින ලබා ගන්න හැටියට. ඒ වගේම මේ අවස්ථාවේ අපි ආරාධනා කර සිටිනවා 10 ශ්‍රේණියේ දරුවන්ට තිරණිය ප්‍රදාන කිරීමට සිටින්නේ. එයෙන් 10 දාම් පාසලේ දාන ශ්‍රේණිය බාරව ඉන්නේ මම. ඉතින් මම දරුවෙකුට ආරාධනා කර සිටිනවා මේ ස්ථානයට පැමිණලා ඔබට හිමි තිරණ ලබා ගන්න හැටියට. එම දරුවන්ටත් බොහොමත් ස්තුතිවන්ත වෙමින් මීලාට තවත් තිබෙනවා තිරණිය ප්‍රදාන කිරීම සඳහා. අපේ තාමයේම සංදර්ශනයේ පෙන්වෙත් නැහැ. අපි ආරාධනා කරනවා නාට්‍ය කණ්ඩායමේ දරුවෙකුටත් වේදිකාවට ඇවිල්ලා ඔවුන්ට හිමි තිරණ මේ අවස්ථාවේ ලබා ගන්න හැටියට. හොඳයි. තව තියෙනවා තිරණිය ප්‍රදානය කිරීම සඳහා මාත් එක්ක අද දවසේ මහන්සි වෙලා මේ නිවේදන කටයුතු පුහුණු වෙලා මේ නිවේදන කටයුතු කරන්නට සහයෝගය ලබා දුන්න ආදරණීය දරුවන් දෙදෙනාට මම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා එම දරුවන් දෙදෙනාට වේදිකාවට එන්න ඔබට හිමි තිරණය ලබා ගන්න හැටියට. පියසිරි සහෝදරයට අපි ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවේ වේදිකාවට එන්න ගීතය ගායනා කිරීම සඳහා. පිදුම් ලද ලොවෙහි උතුම්
ගමට වගේම පන්සලටත් එකසේම සමාජීය කටයුතු සිදු කරන තවත් මහත්මයෙක්ගෙන් අපිට බොදු බෙත ගීයක් අසන්නට පුළුවන්. ඒ තමයි එච්.එච්. අනිල් කුමාර මාමා. ඉතින් එයාත් අද සූදානම් වෙලා ඉන්නවා මේ බෙත ගී වැඩසටහනේ ඔබ වෙනුවෙන් ඔබ ඉදිරියේ ගයන්නට. එසේනම් අපි ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මේ වේදිකාවට ඔබේ ගීතය පැවසීමට. රිටිගල කන්දේ සේනාසනයේ මහරහතුන් වැඩ ඉන්න ඇති තෙල් මල් අරගෙන අපි ඒ කාලේ දහම් අසන්නට යන්න ඇති සුදු සඳ එළියේ සුදු වැලි මළුවේ බුදු බණ අහගෙන ඉන්න ඇතේ සුදු සඳ එළියේ සුදු වැලි මළුවේ බුදු බණ අහගෙන ඉන්න ඇති මහා සංඝ මුවනින් දේශනා සඳහන් මල් සුවඳට මුසු වෙන්න රිටිගල කන්දේ සේනාසනයේ මහරහතුන් වැඩ ඉන්න ඇති තෙල් මල් අරගෙන අපි ඒ කාලේ දහම් අසන්නට යන්න ඇති පහදා කුසල් වැඩෝගන්න අමාසුවය ලබ ගන්න ඇති තුන් සිත පහදා කුසල් වැඩෝගන්න අමාසුවය ලබ ගන්න ඇති කෙලෙස් පිරුණු හිත බර වැඩින්දා අපි ආයෙත් නලියෙන්න ඇති රිටිගල කන්දේ සේනාසනයේ මහරහතුන් වැඩ ඉන්න ඇති තෙල් මල් අරගෙන අපි ඒ කාලේ දහම් අසන්නට යන්න ඇති කොළවෙනිගම අරිය ධම්ම ස්වාමින් වහන්සේ සහ පියදාස ගුරු මහත්මයා සහ සනිර කාලිංග ගුරු මහත්මයාගේ පුහුණුකාරීත්වය සමගින් 8 9 ශ්‍රේණිවල සිසුන් සහ සිසුවියන් දැන් සූදානම්ව සිටිනවා අද දින මේ බැති කුසුම් පිනිපා වැඩසටහනෙහි අවසන් වූ විශේෂාංගය වන ධාතුසේන කතාවස්තුව රැගත් විශේෂ නාට්‍ය ඉදිරිපත් කිරීමට ඒ සඳහා වේදිකාව සැරසීමට මදකට වේලාවක් ඔබගෙන් ඉල්ලා සිටිමින් ඉල්ලා සිටින බව කාරුණිකව ඉල්ලා සිටිමි. මීළඟට එසේනම් මා ආරාධනා කර සිටිනවා නාට්‍ය ඉදිරිපත් කිරීමට 8 9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් හට
ශ්‍රේෂ්ඨ ධාතුසේන නරේන්ද්‍රයාණන්ගේ පුවතයි මේ. එතුමන්ට පුතුන් දෙදෙනෙකි. ඉන් අගබිසවට දවා උපන් රාජ්‍යයේ නීත්‍යානුකූල උරුමකාරයා වූයේ බාලපුත් මුගලන් කුමාරයාය. නමුත් රාජකීය නොවන බිසවට දවා උපන් වැඩිමහල් පුත් කාශ්‍යප කුමරුගේ සිතේ රජකම කෙරෙහි ඇති වූයේ දැඩි ඊර්ෂ්‍යාවකි තණ්හාවකි. මේ අතර රජු කෙරෙහි වෛරයෙන් පසු වූ සේනාපති මිගාරගේ ද්‍රෝහි කුමන්ත්‍රණයට කාශ්‍යප කුමරු හසු විය. රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණින් මිගාරගේ උස්කැන්වීම මත කාශ්‍යප කුමරු මාලිගය ආක්‍රමණය කළේය. තම ජීවිතය බේරාගන් පිණිස මුගලන් කුමරු ಭಾರತ දේශයට පලා ගිය අතර ධාතුසේන පිය රජතුමා රාජමාලිගයේ සතුටු වන මොහොතේ රාජ සභාවට කඩා වදින කාශ්‍යප කුමරු පිය රජතුමාගෙන් ඉල්ලා සිටින්නේ කුමක්දයි මෙතෙන් සිට නරඹන්න.
මට සම්පත දෙන්න බෑ කියලා මගේ සම්පත වස්තුව ලබා දෙන්න බෑ කියලා මාව නොමගියා. මාව රවට්ටන මම මහා සේනාවත් සමග පැමිණි ඉන්දියාවෙන් යන්නේ. පිය රජතුමා හොඳටම ප්‍රමාද. කොමේ පිය රජතුමා. ඉන්නේ පිය රජතුමා. පිය රජතුමා මට ලබා දෙන්නේ වස්තුව. මගේ සම්පත. පිය රජතුමා මාව නොමගියා. මාව රවට්ටන. කාශ්‍යප කුමරුනි. මොකද මේ කලබල නෙවෙයි ඉන්නේ කොහමද? පිය රජතුමා මට ලබා දෙන්නේ මගේ වස්තුව මට සම්පත ලබා දුන්නේ නැහැ. මහා සේනාවක් සමග රජමාලිගයට ඔව් මාබට පෙර පැවසූ දෙයමයි අදත් පවසන්න. මාගේ මේ සියලු සම්පත් ඔබට හා ඔබගේ සහෝදරයා වන මුගලන් කුමාරයට පමණයි මේවා ලබා දෙන්න. එතෙක් ඔබ නිසි කල එනතුරු කලබල නොවි ඔබ සිටින්න. ඔබ කලබල වෙන්නේ නැහැ. කලබල වෙන්නේ කොහමද? පිය රජතුමා මට ලබා දෙන්නේ නැත්නම් මගේ වස්තුව මට සම්පත ලබා දෙන්නේ කියන නොමගියා. පිය රජතුමා මාව රවට්ටන. පිය රජතුමා හොඳටම ප්‍රමාද. සෙබළුනි මාගේ සෙබළුනි වහාම පිය රජතුමා තිරගත කරන්න. පවසන්නේ කුමක්ද? මෙතෙන් සිට නරඹන්න. මගේ මේ සම්පත් නොවේද? මාපට ඒවා ලබා දෙන්න. මට වස්තුව ලබා දෙනවා. පිය රජතුමා මට වස්තුව ලබා දෙනවා. හරිම සන්තෝෂයි. මගේ උපාය හරියව. ඊට පෙර මා මේ සිරක රදිමන සිරුගොඩේ විවෘත කොට මාගේ මේ දෑත් කර රසා තිබෙනිය දන්දලිය මහා කලාවසට රැගෙන යන්න. සබරි
වස්තුවයින් ආශක පුතුනේ ඇයි අද වෙතරිද වන්නේ ඇස් දෙක වාගේ මුගලන් සානුව පිය රජු සෙවණේ උන්නේ මට ලබා දෙන එක මගේ වස්තුව මගේ සම්පත දැනවයි කියලා මාව නොම ගැව්වා. මාව රැවට්ටුවා. පිය රජතුමා හොඳටම ප්‍රමාද. සෙබළුනි මාගේ සෙබළුනි වහාම පිය රජතුමා සිටුවා පස් ගසනු.
අනේ කාශ්‍යප මාව මරන්නද හදන්නේ කාශ්‍යප කාශ්‍යප මාව මරන්නද හදන්නේ කාශ්‍යප කාශ්‍යප මේ වැඩේ නවත්තන්න කාශ්‍යප මාව මරන්න එපා කාශ්‍යප එපා කාශ්‍යප එපා කාශ්‍යප මේ මහා පාප කර්ම සිද්ධ කරගන්න එපා කාශ්‍යප එපා දැන් මගේ පපුව හරියටත් මැටි ගාලි වරයි කාශ්‍යප දැන් මට උස්ම ගන්නත් අමාරුයි කාශ්‍යප එපා කාශ්‍යප එපා ඒ ශ්‍රේෂ්ඨ නරේන්ද්‍රයාණන්ගේ උදාරත්වය මේ පොළවෙන් කිසිදා මැකී නොයනු ඇත. මිල මුදල් රන් රිදී සැබෑ වස්තුව කොට නොසිතා රටේ බඩගින්න නිවන මහා කලාවැව තම එකම රාජධානිය ලෙස සැලසුණි. ඒ මහා ශ්‍රේෂ්ඨ ධාතුසේන රජතුමා සදාකල් අමරණීයයි. වැව්දිය රළ නැගෙන තුරා හෙළ ඉතිහාසය පවතින තුරා ඒ උදාර නාමය අප හදවත් තුළ සදා ජීවමානව ඇත. රාජභටයන්ට රඟපෑ මම රසුල පින්සර. රාජභටයට රඟපෑ මම එන්.වී. අශිත් පවත පැහැස. රාජභටයට රඟපෑ මම චෙලුකා මාසි. රාජභටයට රඟපෑ මම මෙත්ම කවුසි. රාජවටයට රඟපෑ මම දිවිදුරු නිසා. පොතේ කුරාට රඟපෑ මම මතීෂ මින්සර්. කාශ්‍යප කුමාරයට රඟපෑ මම සෙනෙත්ති මාස. දේවිය ලෙස රඟපෑ මම සෙනජිරුවන්ම. දාතසේන රජතුමාට රඟපෑ මම සුවක සංවේදී.
කොහොමද කරේ කියලා ඔබට දැනගන්න අපි මේ අවස්ථාවේ අවස්ථාව දෙන්නටයි සූදානම් වන්නේ. විශේෂයෙන් මීට මාස දෙකකට කලින් විහාරස්ථානයේ අපේ ගරු නායක ස්වාමින් වහන්සේලා දෙදෙනාත් දාම් පාසල් ආචාර්ය මණ්ඩලය සාකච්ඡාව පවත්වමින් මේ බෙතිකුසුම් පිනිපා වැඩසටහන පවත්වමු යයි තීරණයක් ගත්තා. අපි මාස දෙකක කාලයක් අරගෙන ගිය පොහොයට පුර පසලක්ෂක් පොය පහු කළා මේ පොසොන් පොයට අපි මෙම වැඩසටහන ඉදිරිපත් කරමු කියලා පොසොන් දවසත් අපි ඇත්තරියේ ඔබ විනෝද ගමන් සහ අධ්‍යාපන චාරිකා නොඑක් චාරිකා යන නිසා හැබැයි අපේ බලාපොරොත්තුව ඉෂ්ට කරමින් අද දවසේ මේ සාර්ථකව මේ කටයුත්ත නිම කරන්නට අපිට අවස්ථාව ලැබුණා. ඉතින් අපේ යුතුයකමක් තියෙනවා ඒ අපේ සහයෝගය දැක්වූ අයට ස්තුති කරන්නට. පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ ආරාධනෙන් මේ පන්සල් භූමියට මේ පුණ්‍ය භූමියට වැඩම කළ අතිගෞරවනීය නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මුළු ගෞරවනීය මහා සංඝ රත්නය වෙත අපේ අවංක ආදර ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම අපි කීප දෙනෙකුට අපි ආරාධනා කරා. හැබැයි ඒ වුණොත් අපිට කීප දෙනෙක් පැමිණුනේ නැහැ. නමුත් අපි අමනාප නැහැ. මොකද ඔවුන්ට පැමිණීමට නොහැකි තත්ත්වයක් උදා වුණු බව අපට දැනුම් දුන්නා. ඒව තමයි ස්වභාවය. ඉතින් අපි ඒ අයටත් මෙම ස්ථානයට අතොරලිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා පැමිණුණා. ඒ වගේම අපි එතුමාටත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. ඒ වගේම අප ගම නියෝජනය කරමින් ග්‍රාම නිලධාරීතුමන්ලා ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරීතුමා ඒ වගේම සමෘද්ධි නිලධාරීතුමිය ඒ වගේම කුසිකර්ම පරිසර නිලධාරීතුමිය සහභාගී වුණා. ඒ අයටත් බොහොමත්ම ස්තුතියි අපේ ඉල්ලීම් පරිදි මේට සහභාගී වුණා. ඒ වගේම අපි විශාල පිරිසකට ආරාධනා කරා මෙම උත්සවයට සහභාගී වෙන උරුත් අපිත් එක්ක සහභාගී වුණා. හැබැයි ඔවුන්ටත් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ වැඩසටහනට අපි ආරාධනය කළා. මේ වැඩසටහනේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නට මෙතෙන්ට පැමිණුණු ඔබ සියලු දෙනාම අපි මේවා ස්තුතිවන්ත වෙනවා. නමුත් අපට විශේෂ ස්තුති පුතු කරන්නට කීප දෙනෙක් ඉන්නවා. අපි ඒ අයට ස්තුති කරන්න ඕන. මොකද මේ වැඩසටහන අද මෙතන තියෙන්නේ ඔවුන් නිසා. විශේෂයෙන් මතක් කරන්නට ඕන අපි පුණ්‍යානුමෝදනාව සහ ස්තුතිය ප්‍රණාමය පුද කරන්න ඕන සියලු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විවිධාකාරයෙන් දායකත්වයේ සැපූ ඔබ සමත් හෘදයාංගම මතක් කරමින් පළමුවෙන්ම මේ මැලව්ව සී තපෝදනාරාම පුරාණ විහාරස්ථානය විහාරාධිපති ඒ වගේම විලගම විවේකාරාම යන උභය විහාරාධිපති පරදුව කනිෂ්ඨ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මැලව්ව ශ්‍රී විජිත දාම් පාසලේ ප්‍රධානාචාර්ය ගාල්ලේ ආර්යනන්ද නායක හිමිපාණන් වහන්සේ ඇත්තටම මේ කටයුතු සංවිධානය කර දවස් ඉඳන් අපට උපදෙස් ලබා දෙමින් අපේ ආර්ය ධම්ම හාමුදුරන් වහන්සේට සහයෝගයක් වෙමින් මේ කටයුත්ත සිද්ධ කරන්න අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා සිහිපත් කරනවා. විශේෂයෙන් මතක් කරන්න කියලා තියෙනවා මේ අතරතුරේදී කෑම කාපු නැති අය අරගෙන කන්නත් පුළුවන් අරගෙන යන්නත් පුළුවන් කියලා. මොකද කෑම ඉතුරු වෙලා තියෙනවා. ඇත්තටම ඔබට පුළුවන්කම තියෙනවා නම් අරගෙන යන්න. මොකද මේ විහාරස්ථානයේ ඒ කෑම හැදුවේ අපි ඔයගොල්ලන්ට දෙන්න. ඉතින් ඒක කෑම කිසි ගැටලුවක් නැහැ. එතන ඉන්නවා අපේ හර්ෂ මහත්මයා ඉන්නවා. ඉතින් ඔබට පුළුවන් කෑම ලබාගෙන යන්නත්. එය මතක් කරමින් නැවත වතාවක් මේ විහාරස්ථානයේ විහාරාධිපතිතුමන් වහන්සේ මේ කටයුත්ත කරන්නට නොඑක් ආකාරයේ නොඑක් විද උපකාර කරා. විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ දාම් පාසලේ දරුවන්ට සියලු තාග්‍ය පිරිනැමුවේ අපේ නායක හාමුදුරන් වහන්සේ. ඒ වගේමයි අනෙක් කටයුතු වලදී විද්‍යාපදන් කරමින් අපි කවුරුවත් ලබා දෙනකන් ඉන්නේ නැතුව උන්වහන්සේ තමන්ගේ බර කරට අරගෙන මේ බෙති කුසුම් පිනිපා වැඩසටහන ක්‍රියාත්මක කරන්න වේසුණා. අපි මේ අනෙත් අය සහයෝගය දක්වනවත් එක්කම මං හිතන්නේ උන්වහන්සේගේ වාහනයේ දිව්ව ඒ තරමටම උන්වහන්සේ තමන්ගේ අතින් වේදන් කරා. ඒ වගේම කැපවීමක් කරා මේ දරුවෝ සියල්ලටම
තෑගි දෙන්න උන්වහන්සේ තමන්ගේ ධෛර්ය ශක්තිය යොදලා තෑගි ලබා දුන්නා. ඉතින් ඒ හැම කටයුත්තක්ම සිදු කරමින් අපේට අනුශාසනා දෙමින් අපේ පසුපස ඉනිමින් මේ ගමන දිරිමත් කරන්නට උන්වහන්සේ විශාල උත්සාහයක් ගත්තා. මොකද සිහිපත් කරන්නට ඕන මට මතකයි මීට දවස් දෙකකට කලින් උන්වහන්සේ තමන්ගේ අම්මට පවා පණිවිඩයක් චවලා මේ ස්ථානයට ගෙන්නව ගත්තා. මේ කටයුතු වල මේ තියෙන බැලෑරුම්කම තේරුම් අරගෙන ඒ නිසා ඒ හැමෝමටත් ස්තුතිවන්ත වෙනවා සිහිපත් කරන ඔබ වහන්සේට චිර කාලයක් මේ මැලවුව ගම්මානය තුල දැහැමින් මේ ධර්මය අනුව කටයුතු කරමින් මේ අපේ ගමේ ඉන දුවදරුවෝ යහමකට ගනිමින් වැඩිහිටියන්ට ධර්මයෙන් අනුශාසනා කරමින් මේ කටයුතු සිද්ධ කරන්නට ඔබ වහන්සේට ධෛර්ය ශක්තිය නොවඩව ලැබේවා. චිරත් කාලයක් මේ ශාසනික මේවර කරන්නට චිරත් කාලයක් මේ සමාජීය මේවර කරන්නට ඔබ වහන්සේට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මතක් කරගන්න කාරණයක් තමයි අපි මේ දෙවෙනි තැනට දාගත්තට පළවෙනි තැනට කියන්න ඕනේ. මොකද මේ බැතිකුසුම් පිරිපා වැඩසටහන අදහසම අපේ කොළවෙනි ගම ආර්ය ධම්මනායක හාමුදුරුවන් වහන්සේගේ උන්වහන්සේ මේ වැඩසටහන ආරම්භ කරන්නට පටන් ගත්තු දවසේ ඉඳන් මං හිතන්නේ ඒ පිළිබඳව දැක්කූ මාංශය වෙහස කොපමණදයි කියන්නට නිමක් නැහැ. හැම දෙයක්ම හොයලා බලලා හැම දෙයක් පිළිබඳව විමසිමලත් වෙලා ඒ කටයුතු ඉතාම සාර්ථකව කරා. අපි ඔබ දැක්ක නාට්‍ය බලන්නකෝ. මේ නාට්‍ය අපේ පියදාස ගුරු මහත්මයා ලිව්වත් මේ සැබෑ රංගනේ ඉදිරිපත් කරන දරුවන්ට ඇත්තටම පුහුණුවක් ලබා දුන්න අපේ නායක හාමුදුරුවෝ. ඉතින් ඒක නිසා ආර්ය ධම්ම හාමුදුරුවෝ කියන්නේ මේ බැති කුසුම් පිනිපා වැඩසටහනේ පුරෝගාමියා හැටියට අපි හඳුන්වන්න පුළුවන්. උන්වහන්සේ මේ පහුගිය දින කීපය තුලම තමන්ගේ සියලු වැඩ කටයුතු අධ්‍යාපන කටයුතු සියල්ල අතහැරලා මේ වැඩසටහන වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය ධනය කැප කරලා මේ කටයුත්ත සාර්ථකයක් දකින්න මෙච්චර උත්සාහයක් ගත්තා. හැම කෙනෙකුටම උපදෙස් දෙමින් හැම මොහොතෙම ඒ ගැන හොයා බලමින් හැම අවස්ථාවෙම මේ ඔබට සහනය ලබා දෙන්නට කටයුතු කරා. මේ දන්සල් දුන්නේ උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මේ සියලු භක්ති ගීත මේ ළමා ගීත මේ ගුරුවරු ගීත ගායනා කරේ උන්වහන්සේගේ මේ ධෛර්යයෙන් තමයි මේ සියල්ල කටයුතු සිද්ධ කරේ. ඉතින් අපිට මේ විහාරස්ථානයේ පෑයෝ හඳක් වගේ මේ පුන් පොයදා පාපු හඳ වගේ අපි මතක් කරත් අපේ ගමට පෑයෝ මේ හඳවල් දෙක තමයි අපේ නායක හාමුදුරුවෝ මේ ආර්ය ධම්ම හාමුදුරුවෝ. ඉතින් එම උන්වහන්සේලා දෙපළ තමයි මේ ගමේ නිර්මාතෘ හැටියට අපි දකින්නේ. මේ දහම් පාසලේ දරුවන්ගේ හැකියාවන් හඳුනගෙන ඔවුන් යහමකට ගන්නට මේ අවස්ථාව යොදා ගනිමින් අපේ ආර්ය ධම්ම හාමුදුරුවෝ මං හිතන්නේ විශාල කැපවීමක් කරා. අදටත් ඉදිරියටත් ඒ කැපවීම උන්වහන්සේ සිදු කරනවා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මේ මොහොතේ වචනයෙන් පරිසමාර්ථාර්ථයෙන්ම මේ බැති කුසුම් පිනිපා වැඩසටහන ඇත්තටම මේ කොළවෙනි ගම ආර්ය ධම්ම සාමින් වහන්සේගේ මහා බරක් හිතේ තියාගෙන අද නිදාස් වුණා වගේ ඇති. හැබැයි ඔබ වහන්සේ මේ ගමට කලේ ඊටාම යහපත් දෙයක්. ගුරු හාමුදුරුවෝ ගුරු තනතුරේ තියාගෙන ඔබ වහන්සේ මේ කර සත්කාරය මම හිතන්නේ ගමේ කාටවත් අමතක වෙන එකක් නෑ කවදාකවත්. අපිට කොච්චර කතා කරත් ඔබ වහන්සේලාට මේ ස්තුති කරා මදි. හැබැයි කාල වේලා යන නිසා ඔබ වහන්සේලා දෙපළට අපි මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනාව සිහිපත් කරනවා. තවත් කාලයක් මේ දහම් පාසල ශ්‍රී විජිත දහම් පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙමින් මේ ශාසනික සේවාව කරමින් මේ අධ්‍යාපනය ලබා දෙමින් ඒ වගේම මේ සංස්කෘතික භාවය ඔවුන්ගේ මනස නිරවුල් කරන මේ දහම් පිළිවෙත කරන්නට එම උන්වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා. චිරත් කාලයක් මෙම විහාරස්ථානවල වැඩ සිටමින් අපිත් එක්ක මේ ගම හදමින් මේ මැලවුව ප්‍රදේශයට පහනක් ඔබ වහන්සේලා දීප්තිමත්ව දැල්වෙමින් මේ කරන කාර්යභාරය තවත් කරන්න ඔබ වහන්සේලාට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදනාව සිහිපත් කරනවා මේ අවස්ථාවේ. ඒක නිසා හැම දිනම සාදු කියලා උන්වහන්සේලා දෙපළට පුණ්‍යානුමෝදනාව සිහිපත් කරන්න ඔබ සියලු දෙනාගේ ඒ අපි කියන ආශිර්වාදය උන්වහන්සේලාට ලැබේවා 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 කියලා. හොඳයි. ඒ එකම අපි කරන්නට ඕන. අපි ඔබට
රාත්‍රී කෑම ලබා දෙන්න පිළිබඳව අපි මතක් කරා. ඒ යෝජී පුෂ්ප කුමාර මහත්මයාත් යෝජී හර්ෂ කුමාර මහත්මයාත් ඒ පවුලේ උදවියත් ඉතාමත්ම වියදමක් දරලා දැඩි මාංශයක් අරගෙන සියලු පිරිස එක්කව කරගෙන අද දවසේ ඔබගේ කුස පුරවන්න බඩ පුරවන්න මේ තැන ඉඳගෙන ඔබට ඒ දානමය පින්කම සිදු කර අපි මේ දෙපළටත් ආශිර්වාද කරනවා. ඔවුන්ගේ රැකියාවන් ඔවුන්ගේ ගමන බිමනවල් ඔවුන්ගේ දරුවන් මේ සියල්ල ගෙවල් දොරවල් ආරක්ෂා කරලා දීලා මේ පිනෙන් ඔවුන්ට සතක් යහපතක් ළඟා කර දෙන්න කියලා අපි මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරන ගමන් ඔබටත් ස්තුතියි යෝජී පුෂ්ප කුමාර මහතාණෙනි. ඒ වගේම යෝජී හර්ෂ මහත්මයාණෙනි ඒ පවුලේ ඔබටත් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම නාට්‍ය හා වෙස් ගැනීමේ කටයුතු සිදු කරේ ඒ යෝජී පුෂ්ප කුමාර මහත්මයා තමන්ගේ ධනය වියදම් කළ තමන්ගේ කාලය කැප කළ ඒ කටයුතු සිදු කරා. ඒ නිසා නාට්‍ය ඇඳුම් හොයලා ඒ අයට ඒ චරිත පවන්නට ඒ සහාය ලකජ උන වහන්සේත් ඔබතුමාටත් නැවතත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කුරක්කන් දන්සල මේ සඳහා අනුග්‍රහය දැක්ුණේ කේ නිමල් කරුණාතිලක මහත්මයාත් ඒ වගේම දෙපැලේ වත්තේ අපේ දාම් පාසලේ ආචාර්ය ඒ දිල්මි ගුරු මෙනවියගේ අම්මත් එකතු වෙලා තමයි මේ මෙම දන්සල දෙන්න කුරක්කන් දන්සල දෙන්න කටයුතු යොදලා තියෙන්නේ. ඉතින් අපි ඔබ දෙපළටත් අපි පුණ්‍යානුමෝදනාව සිහිපත් කරනවා. ඔබලගේ කින රැකී ආරක්ෂා සියල්ල සාර්ථක වේවා. ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඔබ කරන කින රැකී ආරක්ෂා සියල්ල සාර්ථක වේවා. ඔබේ ජීවිතය යහපත් වේවා. කරදර බාධක වලින් තොර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වේදිකා නිර්මාණ අනුග්‍රහය දැක්වේ උඩුවැල්ල වත්තේ කසුන් මාතා අපිට මුදල් ලබා දීලා තිනවා රුපියල් 30000ක. අපි විශේෂයෙන් මතක් කරන්නට ඕන අපි මතක් කර සැනින්නේ මාත්මීය පොරොන්දුනා ඔබට අපිට ලබා දෙනවා වේදිකා නිර්මාණය කරන මේ වේදිකාවේ බරපැන දරන්නට. ඉතින් විදේශගත වෙලා ඉන්නේ මාත්මයාටත් දුකක් නැති නිරෝගී ජීවිතයක් ගත කරන්න වාසනාවන්ත වේ රැකියා කරගෙන මේ රටේ ජීවත් වෙන ඔහුටත් සතක් සාන්තියක් යහපතක් වේවා. මේ රටේ ජීවත් වෙන ඔබටත් සතක් සාන්තියක් යහපතක් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර පාසුකම් සැපීම සඳහා ශ්‍රීමාලී දෙවරගොඩ එන මාත්මය රුපියල් 20000ක් ලබා දීලා තියෙනවා අපිට. අපි මේකේ මහත්මත් විදේශගත වෙලා තියෙන්නේ. අපි ඒ මහත්මයාටත් මේ වගේ ආශිර්වාද කරනවා. ඔබට කරන කියන රැකියාව සාර්ථකව කරගෙන යන්නට ඔබට ශාරීරික ශක්තිය ලැබේවා. ඒ වගේම සීමාලි මාත්‍යයටත් දරුවන්ටත් මේ ආරක්ෂාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ළඟම මේ වැඩසටහන වීඩියෝ කරන්නට සහයෝගය දැක්වුවෝ අනුග්‍රහය දැක්වුවෝ මිලින්ද මහතා තමයි රුපියල් 15000ක් මුදලක් දීලා උඩුවැල්ල වත්තේ එතුමත් විදේශගත වෙලා ඉන්නේ. අපි එතුමාටත් ප්‍රාර්ථනා කරනවා තමන්ගේ ජීවිත කාලයම දුකක් කරදරයක් නොවි සතුටින් එම රැකියාව කරන ඒ රටේ ජීවත් වෙන වාසනාව ලැබේවා. ඒ වගේ මේ නෝනා මාත්‍ය දුව දරුවෝ බොහොමත්ම කැමැත්තෙන් මේ මුදල් පරිත්‍යාග කරා. ඔබටත් සත සාන්තිය යහපත උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පොල්තෙල් පාන නිර්මාණය කිරීම සඳහා නිමල් කරුණාතිලක මහතා සහයෝගය දැක්වුවා. අපි එතුමාට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්තට දායක වීම පිළිබඳව. ඒ වගේම වේදිකාවේ බැතිකුතුම් පිනිපා පාඨය සහ කැටය නිර්මාණය කරේ PhD වීරනායක මහත්මයා. ඉතින් එතුමාටත් අපි සිහිපත් කරනවා ඔබට මේ මතක් කර සැනින් මේ කටයුත්ත ඉතාමත් සාර්ථකව කර මේ අලංකාරය කර දීම පිළිබඳව ඔබතුමාටත් අපි දිගාසිරි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සෙත සාන්තිය යහපත ඔබතුමාටත් උදා වේවා කියලා. ඒ වගේම ශ්‍රී විජිත දාම් පාසලේ ගුරු මණ්ඩලය විශේෂයෙන් මතක් කරන්නට ඕන. අපිට මේ කටයුත්ත ඔවුන් නැත්තම් කරන්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් ඔවුන් තමයි මේ මාස ගණනාවක් තිස්සේ සහභාගී වෙලා මේ කටයුත්ත සිද්ධ කරන්න ලැබුවේ. ඔවුන් එකතු වෙලා මේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාත් එක්ක මේ කටයුත්ත සිද්ධ කරා. විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ දාම් පාසල් ගුරුවර එම් පියදාස මහත්මයා, ඩී.ඩී. සරිලකාලිංග මහතා, එම්.ඒ. චින්ද්‍රානි මහත්මයා, එම්.ඩී. මනෝජ් දිලේකා මහත්මිය, ඩී.කේ. ඥානලතා මහත්මිය, එම්. අචින්තා මහත්මිය, ඩබ්ලිව්. දිනුසා රසාංගී මහත්මිය, එවැගේම එල්. සිරෝමි චන්දිමා මහත්මිය,
DAD සඳරේකා කුමාරී මහත්මිය MH දිල්මී මතීසා මිනිසා මමත් ගුරු මණ්ඩලයේ හිටියේ. ඉතින් අපි කාරුත් එකතු වෙලා තමයි මේ වැඩ කටයුත්ත සිදු කරන්න ලැබුවේ. නිසා ඒ ගුරු මණ්ඩලයේ සියලු දෙනාටවත් අපි මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. ඔවුන් කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා. මේ දහම් පාසලේ ආචාර්යවරුන් හැටියට සහයෝගය ලබා දෙන තව තවත් අපිට පුළුවන්කම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම මතක් කරන්නට ඕන පූජා නර්තනය සහ නාට්‍ය සඳහා නර්තන පුහුණුව කරේ මధుසා ගුරු මහත්මිය වැඩිකටිය විද්‍යාලයේ උගන්වන ආචාර්ය මధుසා මහත්මිය. ඈත් අපි සිහිපත් කරනවා කරන කටයුතු සාර්ථක වේවා. මෙවැනි කටයුතු කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආදිශිෂ්‍ය නර්තනයේ කණ්ඩායමක් අපේ දහම් පාසලෙන් පිට දරුවෝ ආපු දෙන්නෙක් නර්තනයක් ඉදිරිපත් කරලා අපි ඒ දරුවෝ දෙන්නටත් මේ අවස්ථාවේ සුබ පතනවා. ඒ වගේම දහම් පාසලේ 11 ශ්‍රේණියේ දරුවන්ගේ නාට්‍ය කණ්ඩායමක් ඇදලා නාට්‍ය ඉදිරිපත් කරා. ඉතින් අපි ඒ දරුවන්ටත් සුබ පතනවා. ඒ වගේම අපේ විහාරස්ථානයේ වැඩ සිටින ඒ ආදරණීය අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනම විශාල වැඩ කොටසක් සිදු කරන ලැබුවා මේ කටයුත්ත සිදු කිරීමේදී. ඉතින් අපි උන්වහන්සේලාත් අමතක කරන්නේ. ඒක නිසා අපි උන්වහන්සේලාට ඉතාමත්ම ආදරයෙන් මේ පින් අනුමෝදන් කරන ඔබ වහන්සේලාගේ මේ අධ්‍යාපන කටයුතු ශාසනික කටයුතු කරගෙන යන්නට ඔබ වහන්සේලාට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා. ඒ වගේම දරුවන්ගේ ආදරණීය අම්මලා තමයි මේ වැඩ කටයුත්ත කරගෙන යාමේදී අපට සහයෝගයක් ලබා දුන්නා. ඒකම දරුවෝ මේ කටයුත්ත සඳහා සහභාගී කරපු කටයුත්තක්. ඉතින් ඔබලාටත් බොහොමත් ස්තුතියි මේ විජිත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය වෙනුනොත් ස්වාමින් වහන්සේ වෙනුවෙනුත්. ඒ වගේම මේ මඩපුටු ලබා දුන්න මැලවුව මරණාධාර සමිතියේ ඒ නිලධාරී මාතෘන්ට සියලු දෙනාටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ වගේ. ඒ වගේම සංග්‍රහ කමිටු දෙකක් තිබුණා. MD ප්‍රියංකා මහත්මිය, MP දමයන්ති මහත්මිය, KG අසේජා මහත්මිය, A මනෝමා මහත්මිය, NV සුජීවා මහත්මිය, EM චම්පිකා මහත්මිය, HH දිලනී මහත්මිය, MS භාග්‍යා මහත්මිය, MS සීමාලී මහත්මිය සහ W ලක්මාලී මහත්මිය තමයි අපි නම් කරේ. හැබැයි මම දැක්ක ඊටත් අමතරව කට්ටිය ඔන්න එකතු වෙලා මේ කටයුත්ත සාර්ථකව කරගෙන යනවා. ඉතින් අපි ඔවුන්ටත් පින් දෙනවා මේ කටයුත්ත සඳහා දායකත්වය ඔබ ලබා දීම පිළිබඳව. ඒ වගේම ප්‍රවාහන පාසුකම් සපයමින් උදව් කර සෑම දිනකට විශේෂයෙන් මම අර ඉස්සල්ලා මතක් කරා වගේ මේ විහාරස්ථානයේ රතයත් ඒ වගේම අපේ නිමල් කරුණාතිලක මහතාත් විශේෂයෙන් මතක් කරා. ඒ වගේම හර්ෂ මහත්මයාත් අපට ප්‍රවාහන පාසුකම් ලබා දුන්න අද දවසේ අපි ඔවුන්ටත් බොහොමත් ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේ තමන්ගේ ධනය ශ්‍රමය කාලය කැප කළා ඒ සඳහා අපට දැක්වූ සහයෝගය පිළිබඳව. ඒ වගේම මුදල් ආධාර දුන් සීලම පින්නතුන් අපි නම් නොකියුවත් ඔවුන් හැමදෙනාම අපි මේ වෙලාවේ සිහිපත් කරනවා මේ කටයුත්තට දායකත්වය ලබා දීලා අපට මේ දැක්වූ සහයෝගය පිළිබඳව. ඒ වගේම සංග්‍රහ කටයුතු අනිකුත් කටයුතු වෙනුවෙන් විවිධ ද්‍රව්‍යමය ආධාර සැපයූ සියලු දෙනාට අපි දැක්ක කැවිලි වර්ග බොහෝ අය හදලා ගෙනත් දෙනවා විහාරස්ථානයේට. ඉතින් ඒ අයට මේ ආරාධිත අමුත්තන්ගේ සංග්‍රහය වෙනුවෙන් උදව් උපකාර කළේ සියලු දෙනාත් අපි සිහිපත් කරනවා ආශිර්වාද කරනවා ඔබ සියලු දෙනාටම. ඒ වගේම විවිධ ඉදිරිපත් කිරීම දක්ෂතා දැක්වූ සියලුම දරුවන් ඒ පිරිසට විශේෂයෙන් ඔවුන් නිසා තමයි මේ බැති කුසුම් පිළිපා වැඩසටහන සාර්ථකුනේ ලස්සනුනේ හැඩවුනේ. ඉතින් ඒ හැම දෙනාටමත් තියෙනවා. ඒ වගේම අපි ත්‍යාග ප්‍රමාණයක් පරිත්‍යාග කළා අපේ කොළවෙනිගා ආර්ය ධම්ම හාමුදුරන් වහන්සේ උගන්වන පිරිවෙනේ නායක හාමුදුරන් වහන්සේට අපි අවශ්‍ය සිහිපත් කරනවා. ඒකත් ඒ වගේම ගොඩපිටිය ජේතවන රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අගලකඩ රතනපාල නාහිමියන් වහන්සේ තමයි කටයුත්ත සිද්ධ කරන්නට දුන්නේ. අපි උන්වහන්සේත් මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම Facebook තාක්ෂණික දායකත්වය සැපුවා අපේ කොළවෙනිගම ආර්ය ධම්ම ස්වාමීන් වහන්සේත් එක්ක ගොඩපිටිය ජාතික පිරිවෙනේ අපේ උගන්වන
දහම මොදි සෙනසුරේ ඉන්නේ භික්ෂුන් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේටත් බොහොමත්ම පින් අපිට මේ වැඩසටහනක් දෙමින් මේ අවස්ථාවේ ඒ කටයුතු සිදු කිරීම පිළිබඳව ඔබ වහන්සේටත් අපි පින් දෙනවා. ඒ වගේම ජේතවන පිරිවෙනේ ගරු ආචාර්ය මණ්ඩලය අපට සහයෝගය දැක්වුවා. අපි ඒ ආචාර්ය මණ්ඩලයටත් මේ අවස්ථාවේ සුබපතනවා ආශිර්වාද කරනවා. ඒ වගේම වැඩසටහනට සහභාගී වූ ආනන්ද සමුත්තන් සහ රාජ්‍ය නිලධාරීන් නැවත වතාවක් අපි සිහිපත් කරනවා. නොඑක ආකාරයේ ශ්‍රමයෙන් වචනයෙන් ක්‍රියාවෙන් උදව් උපකාර කළ සියලු දෙනාටත් ඒ වගේම මේ විහාරස්ථානයේ ඇත්තටම අපේ භික්ෂුන් වහන්සේලාගේ ආදරණීය දෙමව්පියෝ ඒ වගේම සහෝදරයෝ පැමිණිලා අපිට මේ වැඩ කටයුතුදී මේ දවස් දෙක තුනේදී විශාල සහයෝගයක් දැක්වුවා. අපි එම අයටත් මේ අවස්ථාවේ සහයෝගය දක්වනවා. ඉතින් ඒ වගේම ආශිර්වාද කරනවා මේ කටයුත්ත සිදු කරන්නට අපට සහයෝගය දැක්වූ ඒ සියලුම දෙනාට අද දවසේ මේ බැතිකුසුම් පිණිපා වැඩසටහන සිද්ධ කරන්නට අපට සහයෝගය දැක්වුවේ සියලු දෙනාටත් විශේෂයෙන් මේ අවස්ථාවේදී අපට නම් ගම් කියන්න ලැබුණේ නැති වුණත් අපි ඕන්ට සුබපතනවා ආශිර්වාද කරනවා තරහ වෙන්න එපා අපිත් එක්ක ඔබේ නම කියුනේ නැහැ කියලා මේකට උදව් උපකාර කරලා ආයෙත් තියෙනවා. මොකද මේක ඔබට ගිහින් බලන්න පුළුවන්. ඒ අපට අවස්ථාව සම්දුනේ පින්සාර මග YouTube චාරිකා මගෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා මේක නරඹන්නට. ඒ වගේම ඒක උරුබොක්කේ රතන හාමුදුරුවෝ තමයි අපිට ලබා දුන්නේ. ඒ උන්වහන්සේට මම ඉස්සෙල්ලත් මතක් කරේ උන්වහන්සේ තමයි අපට සජීවීව මේ දර්ශන දැක බලා උදව් උපකාර කළේ. ඔබ වහන්සේ ඇතුළු සියලුම සංඝ රත්නයටත් ඒ වගේම අපේ ස්වාමින් වහන්සේලා දන කියන ඒ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සහභාගී වුණා. උන්වහන්සේලාට නැවතත් අපි ස්තුතිවන්ත වෙමින් රාජ්‍ය සේවයෙන් පෙමුණු සියලු දෙනාටත් මේ ගම් වාසී ඔබ සැම සියලු දෙනාට මේ කටයුත්ත කරන්නට සමත්යක් හැටියට නංගම් නොකියුවත් සියලු දෙනා වෙනුවෙන්ම අපි පුණ්‍යානුමෝදනාව සිහිපත් කරනවා. යම් කිසි වරද්දක් වුණා නම් අපි මේ කතා කරන අතරතුරේදී මේ වැඩසටහන කරන අතරතුරේදී අපි අතින් යම් වරදක් වුණා නම් අපි සමා වෙන්න කියලා මතක් කරමින් ඒ වගේම ඔබේ නම ගම කියන්න මතක් වුණේ නැත්නම් ඔබ තරහ වෙන්න එපා. අපි තරහකින් ක්‍රෝධයකින් වෛරයකින් නෙවෙයි එහෙම කරන්නේ. අපි මේ තියෙන වැඩ කටයුත්ත එක්ක අපි මේ ලියාගත්තු අපිට මතක තිබිච්ච මේ කටයුත්ත තමයි අපි මේ සිද්ධ කරන්න ලැබුවේ. ඉතින් අවසාන වශයෙන් ඔබට මතක් කරන්න ඕන මේ බැති කුසුම් පිණිපා වැඩසටහන සීවිජිත දාම් පාසලේ ආදරණීය දරුවන් ගුරුවරුන් මේ වැඩිහිටියන් සිළු දෙනා එක්කම කරන ලැබූ මේ රමණීය වූ දර්ශනය ඔබට දැක බලා ගන්නට අවස්ථාව සැලපූ සමස්ත සියලු දෙනාටම හොඳයි සාදු කියලා අත ගහලා මේ වැඩේ කර ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද අපි වැඩසටහන මෙතනින් නිමාවටපත් කරනවා. ඔබ සියලු දෙනාටම දෙවි රැකවරණයි.